මේ හරිම සුන්දර කතාවක්. චීනය හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ අපූරු සම්බන්ධයක්. අන්න ඒ සම්බන්ධයත් එක්ක ඇති වුණු මිත්‍රත්වයේ පාලම මේ රටවල් දෙක අතර ඇති බැඳීම වසර ගණනක් ලස්සන කරනවා. ඉතින් අන්න ඒ වෙනුවෙන් කරගෙන යන තවත් එක් වැඩක් ගැන තමයි මේ කතාව. මේ ලස්සන රටේ සුන්දරත්වය සංස්කෘතිය ඇත්තටම හරි වෙනස්. ඉතින් ඒ එක්කම චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති මේ බැඳීමත් එක්ක ඔවුන් ශ්‍රී ලාංකිකයින්ට මේ අවස්ථාව වෙනස් විදිහකට ලබා දෙන්නේ මීට ටික කලකට පෙර සිටමයි. ඇසෙන දේට වඩා දකින දේ විශ්වාස කරන්න. මෙන්න මේ කියමනත් එක්ක ඉදිරියට යන චීනය අපේ රටේ සුවිශේෂී තරු ගොන්නක් එකතු කරගෙන ඒ සංකල්පය මෙන්න මේ විදිහට ක්‍රියාත්මක කරන්න හිතලා. මීට පෙරත් මේ වගේ වැඩසටහන් ගැන ඔවුන් අත්හදා බැලීම් සිදු කරලා තියෙනවා. ඒ වැඩසටහන යටතේ මුලින්ම මේ අවස්ථාව හිමි කරගන්න වාසනාවන්ත වෙන්නේ සාරංග සහ දිනක්ෂී. ඒ වැඩසටහන සාර්ථක වුණාට පස්සේ ඊළඟට ඔවුන්ගේ අවධානය යොමු වෙන්නේ සමාජ මාධ්‍ය තුල කැපී පෙනෙන ලෝචනා ජයකොඩි. එහෙමත් නැත්නම් අපි කවුරුත් හඳුන්වන ලෝචි. ඒ ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් වුණා කියලා තමයි මේ සංකල්පය ගැන කතා කරන අය නම් කියන්නේ. ඉතින් තවත් පියවරක් ඉදිරියට ගිහින් 3 වන වසරේදී මේ වැඩේ එක්ක එකතු වෙන්නේ ශනුද්‍ර පියසාත්. ඉතින් මෙවර එහි මුහුණුවර කෙටි නාට්‍ය විලාසයක් ගන්නවා. ඒ අලුත් අත්දැකීමත් එක්ක එක්වන්න ඔබටත් ඔන්න දැන් හැකියාව තියෙනවා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.